සුබදාසනක් මුසිරු දෙනාට ස්වාමීන් වහන්සේගේ දවසේ වාස්කේ ගෘහයේ සිටීම මහා භාග්‍යයක්. වහන්සේ ඔබ සියලු දෙනාටම ඉතා ප්‍රීතිමත්. අපි ඔබගේ දකුණු අත පැත්තේ වම් අත පැත්තේ පිටිපස්සට යන්න කියන්නේ. යේසුස් වහන්සේ මට ආදරය කළා වගේ ඔයාට ආදරය කරනවා. හalleluya. ඒක තමයි උන්වහන්සේගේ සභාව එක්ලීසියා එකතු වීම තමයි මේක. ඒ ප්‍රීතිය අතුල උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛත්වයට පැමිණෙන වෙලාවයි. අපි මේ දේවගේ ආරම්භ කරමින් ගායනා කරන දිනේ දිස්වන ගීතිකා සියල්ලේ සියල්ල ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් ස්වාමිනී එමෙට නොහැකිව ඔවුන් ගෙදර ස්වාමිනී සිටිනවාද ඒ දේ ස්වාමිනී
වහන්සේ නිදහස් කරමින් ඔබගේ වචනේ අසන පිණිස උන්ට අවශ්‍ය වූ ඒ සහනය ඒ සමාදානය දෙන්න කියලා අපි උන්ගෙන් යාඥා කරනවා. පියාණන් වහන්සේ නැවත වතාවක් ස්වාමිනී මේ උදාසන මෙහෙය වචනය ගෙනෙනව දාසා මුළුමනින් ඔබට බාර කරමින් පැමිණ සිටින හැම කෙනෙක්ට මම ද ස්වාමීන්ගේ දිව්‍ය දාතය ආරම්භ වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. හalleluya. උන්වහන්සේගේ අභිමුඛත්වයේ අපි මේ වෙලාවේ ප්‍රශංසා කාලයකට වෙන්න හදනවා. මම ඊට ප්‍රථමයෙන් කියන්නේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශංසා කරනකොට අපේ සිත් සිතුවිලි උන්වහන්සේත් එක්කයි සම්බන්ධ වෙන්නේ. ගායනා කරන වචන මෙනෙහි කරන්න ඒක තියෙන උන්වහන්සේගේ බලාපොරොත්තු. ඔබ සියලු දෙනා අර්ථ ඇතුව ගායනා කරන්න. ඔබගේ ආත්මය ස්වාමීන්ට බාර දෙමින් මේ උදේ උන්වහන්සේගේ කරුණා ගුණය ගැන සිහිපත් කරමින් ගායනා කරමු. ආදරේ කරුණාව හැම උදේකම යේසුස් සමගින් මට ලැබෙනවා. හalleluya. ඔබ සියලු දෙනාගේ කරුණාව උන්වහන්සේ දෙන්න විශ්වාස වෙන්න යේසුස් සමගින්.
කළා ස්වාමී. මගේ රෝගී, මගේ ප්‍රශ්නේ, මගේ නිකලේ වහන්සේලා කොච්චර දරාගෙන ඉන්නද ස්වාමී මගේ ස්තුතිය කරා. මේ වෙලාවේ ඔබ ස්තුති කරන්නේ අනිමානික ජීවමාන ස්වාමීන්ට අපේ දරාගෙන යන නිසා අපේ ඉන්නේ මේ දේශය තුළ ආශ්‍රය කරන දීතිය නිසා ස්තුති කරන්න ඔබ. මේ ප්‍රශ්නේ කියන්න එපා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රශ්නේ දකිනවා. ඒ තුලින් ගෙන මේ උන්වහන්සේට ආත්මයෙන් ප්‍රශංසා කරමින් කරන්නේ. පිටු අත්ලත් සියල්ලේ උන්වහන්සේ මහිම දෙමින් කියනවා. ඒ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරමින්
कीर्ती स्वामिनी पाताले दोनों पराजय करनी स्वामिनी वासगे राज्य प्रकाश करनी सेना तो स्वामिनी ये भी ना मगर बिना शुद्ध प्यारे वासे हमें जीवित पसंद हम बहुत करना करुणावे शक्तिमान देखने में अदले सीमा पे आने का नारे वासे दायना करो वासे लामी अपने को बहुत लगा सीखने की स्तुति देने में की दाव कर रहा है
සුවී ස්වාමීනි අපේ දෑතේ හැකියාව අපේ ස්වාමීනි බව භෝගවට වහන්සේ මේ දේශයට භූමියට ආශිර්වාද කරපු නිසා සුවී පියාණන් වහන්සේ දුන් දේ කොටස වහන්සේට හරියට පූජා කරන්න අපි හැම කෙනෙක්ම ප්‍රඥාව දෙන්න ස්වාමීනි දීමේ ආශිර්වාදය ලබන්න ස්වාමීනි වහන්සේ කරුණාව දෙන්න ඒ වගේම ස්වාමීනි කෙනෙක් දෙන්න බැරුව හිත වේදනාවයි වුණාද සිත දකින්න ඔබ වහන්සේ උන්ට සපයන බව ඔවුන්ගේ හදවතට දෙන්න කරුණාව දෙන්න මේවා ස්වාමීනි මේ දේව සභාවේ පරිහරණය කරන ස්වාමීනි හැම කෙනෙක්ට ඔබගේ දිව්‍ය ප්‍රඥාව දෙන්න ස්වාමීනි සියල්ල පරිහරණය කරන්න ආමෙන් විසියල් දෙන අසුන්ගෙන බයිබල් කියවෙන තැනට දෙමු ශුද්ධ ලියවිලි කියවීම නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා. නික්මයාම 20 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ දක්වා. මාහැර අන්තිවිවරු තට ඇතුළු නොසිටව කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළෙහිවත් පොළවේ යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදා නොගනුව ඊට නමස්කාර නොකරව සේවය නොකරව මක්නිසාද තාගේ දිව්‍ය ස්වාමීන් වහන්සේ වන මම අන්නේ භක්තික නොඉස්සන්නා වූ මට වෛර වන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්ගෙන් පැවතෙන දවස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දිවි කෙනෙක්ය. ආමෙන්. අපි උන්වහන්සේගේ වචනය ඇසීමට ප්‍රථමයෙන් නැවත වතාවක් නැගිටිමි. අපි ගායනා කරමු වහන්සේගේ මහිමය පතුරන ජාතියක් අපි. ඒ වචනය අපිට ප්‍රඥාව දෙන්නේ උන්වහන්සේට දැනුම්කම දෙන්නේ කියලා ඉන්නමි. අපි මේ ගීතිකාව ගායනා කරමු ශුද්ධ උන්වහන්සේට. උන්වහන්සේට ප්‍රශංසා කරමු.
පූජාවක් නෙවෙයි අපව ශුද්ධ කරන්නට අපවද ඔබ ඉදිරියේ නොකරනව පෙනී සිටීමට ඔබ අපට ස්වාමීනි අවස්ථාවක් දෙන්නට වහන්සේ ස්වාමීනි ඔබට සියලුම ගෞරවය දෙනවා උදාසන ඔබට මහිමය දෙනවා ඔබ පමණක්ම සියලුම ගෞරවය මහිමය ප්‍රශංසාව වටිනා දෙලවන්ත වටිනා එකම තැන වහන්සේ මගේ විද්‍යාලයේ ඉදින් මේ උදාසන මගේ ශුද්ධ උදේ විද්‍යාලයේ ඔබට සියලුම ගෞරවය දෙමින් මහිමය දෙමින් ස්වාමීන් අපි ඔබට ළඟා වෙමු අපි යහපත් නිසා නෙවෙයි ඔබගේ අනුග්‍රහය අප කෙරෙහි අධිකව තිබෙන නිසා ඔබ අපට ප්‍රේම කරන නිසා පළමුවෙන් ස්වාමීන් අප අදමුතන ඉන්නවා ස්වාමීන් මේ ගැන සිතේ ස්වාමීන් ඉතින් මම බලවත් ජීවමාන දෙවි ඥානනේ මේ උදෑසන ඔබගේ ඉදිරියේ සිට ඔබගේ මේ ධර්මයෙන් මම යාඥා කරනවා ස්වාමීන් දැන් ඔබ වහන්සේගේ ජීවිතේට ඒ සියලු තත්ත්වයන් තුළ ඔබ වහන්සේව සැහැල්ලුවට පත් කරන්න යන බව එනම් ඔවුන් සුව කරන්න යන බව ඔවුන් සනසන්නට යන බව ඔවුන්ගේ වැටීමෙන් ඔවුන් නැගිට්ටන්න යන බව ඔවුන්ට දරාගත නොහැකි සියලු ආකාරයේ වේදනාවන් වලින් ඔබ ඔවුන් මුදා ඔබගේ සැනසීමේ දෙවිඳුන් බව ඔබ වහන්සේට දැනෙන සැලසුමක් මගේ ස්වාමීන් මේ ස්ථාන කිසි කෙනෙක් ඉස්සරහ යන්නේ නැහැ අද ඔවුන් ආ කාරණා කුමක් වුණා අද ඔවුන්ගේ ජීවිතවල තිබෙන වාතාවරණය කුමක් වුණා යේසුස් යන නාමයෙන් යම් වෙනස ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය බලය අත්දකින්නා දවසක් බවට මේ දවස් වල පත් කළ මැනවතියා ඔබේ දිව්‍යමය දැක්වලට ඒ සියලු බලයන් යේසුස් යන නාමයෙන් මේ හැම කෙනෙක්ම මම අද ආශිර්වාද කරනවා ස්වාමීනි ඔබ ඔවුන් තුළ මහිමයට පැමිණෙන්න නැත ඔබ මේ කෙනෙකා තුළ මහිමයට පැමිණෙන්න නැත ඒ සදා ඔබ වහන්සේගේ ස්වාමිත්වය ඔබ වහන්සේගේ ජීවමාන භාවය ඔබ ඔවුන්ගේ සලකන දෙවිඳුන් බව අත්දැකීමක් එකතු කරන්න කියලා අපි ජීවමාන ජේසුස් වෙනුවෙන් ඉන්නවා ඒ වගේම සභාපතිවරු රෝගීව සිටිනවා අය ගැන මම යාඥා කරනවා ස්වාමීනි විශේෂයෙන් මේ වෙලාවේ ස්වාමීනි ආත්මක පිළික් කළ ප්‍රකාර දීප් මාවක ස්වාමීනි සුමනා ඒ වගේම ස්වාමීනි තවත් අය විවිධ රෝගී තත්ත්වයන් නිසා ස්වාමීනි මවස්ථා ඒ විහාර ස්වාමීනි බාරය ස්වාමීනි තවත් විවිධ අය රෝගීව සභාවට ඉන්න නොහැකිව ඉදාරුපාව විවිධ රෝගවලින් පෙළෙමින් පීඩාවට පත් වෙලා ඉන්නා වූ සභාපතිවරු හැම කෙනෙක් ගැනම මගේ ජේසුස් වේදිකව අදාළකම් කරනවා සම්මුතිය ඔවුන් කිරියෝගේ කරුණාව වැඩි කරනවා ස්වාමීනි වගේම ස්වාමීනි අපි යාඥා කරන ඔබගේ නාමයේ උපුල් සහෝදරයාට මේ වෙලාවේ ශක්තිය ධෛර්යය ලැබෙන පිණිස ඔබගේ භාර්යාවගේ වෙන්වීමත් තුළින් ඔහුගේ යන්නා වූ ඒ සියලු අමාරුකම් ඔබට බාර කරනවා මෙලෙස සභාවේ සෑම කෙනෙක් ගැන යමෙක් ගැලවීම ලබලා නැද්ද ඔහුගේ ගැලවීම නිසා මේ ප්‍රදේශයේ සුභාරංචි ගෙන යාම නිසා ස්වාමීනි මේ දේශීය වහන්සේට දිනා ගැනීම නිසා මේ සභාව තුළින් තව බොහෝ මනුෂ්‍යයන් ගැලවීමට ගෙනෙන පිණිස මේ සභාවෙන් සුභාරංචි සේවය ව්‍යාප්ත වීම නිසා ශුද්ධාත්ම දීමනාව මේ සභාව තුළ ස්වාමීනි ගෝයක ජීවිතවල අත්දැකීමක් කිරීම නිසා මොහොත වහන්සේ මදාත්කම් කිරීම යාඥා කරනවා මේ වචනයද මේ වෙලාවේ ඒ සියල්ල සදා ඔබට ප්‍රිය උපදවන ඔබේ ධර්මයන් වන පිණිස වචනය අපට ලැබීම නිසා ඔබගේ දැනට සියලු දේවල් ප්‍රබාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් දැන් වාඩි හොඳයි මේ අනාර්ග උදෑසන ඔබත් එක්ක මම කතා කරන්න යන වචනය මම විශ්වාස කරන ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වචනයක්. ඒ වගේම තමයි මේ වචනයේ සමහර විට ඔබට බාධාවක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන දෙවියන් වහන්සේ කල්පනා කරන්නට විශේෂ අවස්ථාවක් වෙන්නටත් පුළුවන්. මොකද පහුගිය කාලේ යම් ආයත් මාත් එක්ක කතා කළා කිතුණුවන් හැටියට අපි අන්‍ය භක්තික චාරිත්‍ර වාරිත්‍ර සමග අපිට එකඟව වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය සමහර අය මගෙන් අහලා තියෙනවා. සමහර විට අපේ සභාවේ අය ගැන පවා විවිධ දේවල් කියනවා. නමුත් මේකෙදී වැදගත් වෙන්නේ ඔබත් මාත් දේව දරුවන් හැටියට මේ ලෝකේ අපි මුණ දෙන්නා වූ විවිධ තත්වයන් වලදී අපි දෙවියන් වහන්සේගේ පැත්තේ හිට ගන්නවද නැද්ද කියන එක ගැන තීරණය ඔබටත් මටත් ගන්න තිබෙන කාරණාවක් කියන එක අද ගොඩාක් වෙලාවට අපිට අමතක වෙලා සහ අපි ඒ ගැන දැනුවත් නැහැ. අපි මේ ලෝකයේ දේවල් එක අපි කොහොමද දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට වැඩ කරන්නේ කියලා. ඉතින් අද මම ඔබත් එක්ක
කතා කරන්න යන්නේ මං කී ලෙස අන්‍ය ආගමික චාරිත්‍ර විශ්වාසයන් කිතුණුවා. මෙන්න මේ මාතෘකාවත් එක්ක තමයි අද කතා කරන්න යන්නේ. මොකද මේකත් එක්ක අපි හැම කෙනෙම ගැටෙනවා. නේද? මොකද අපේ සභාවේ පවුල් වලින් මං හිතන්නේ 50%ක්ම විවිධ ආගමික පසුබිම් සමග එකට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර දේවල් වලින් හිතුවට ලේසි නෑ. සමහර දේවල් අපිට කරන්න ඈත් වෙන්න අමාරුයි. විවිධ අභියෝග තිබෙනවා. ඉතින් මේ වචන අද මම ඔබට කතා කළ යුතුයි. මොකද මම සභාවේ ඉන්දේරා හැටියට දෙවියන් වහන්සේ මේ අන්‍යාගමික චාරිත්‍ර වාරිත්‍ර සමග ඒ විශ්වාසයන් වලට ඒ විශ්වාසය සමග වැඩ කරනකොට අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කොහොමද ඉන්න ඕනේ කියන එක ගැන ඔබට ඉගැන්වීම ඉන්දේරා කැලිට මගේ වගකීම. මොකද ඔබ ගැන ගණන් දෙන්න තියෙන්නේ මට. ඒ නිසා මම මේ වචනය ඉගැන්විය යුතුයි. සමහර විට ඔබ මේ ගැන අවබෝධයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. අවබෝධයක් නැතිකම නිසා සමහර වෙලාවට මේ ලෝකේ නැත්නම් අපේ ලංකාවේ විවිධ චාරිත්‍ර වාරිත්‍ර ආගමික වත්පිළිවෙත් එක්ක සමහරට ඔබත් ඒ දේවල් සාමාන්‍ය දෙයක් හැටියට සමහර වෙලාවට පවත්වන්න ඇති. මම දන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට අපි දකිනවා විවිධ ආගමික දේවල් වලට අපේ සෙනගත් අවුල්කරුවන් වෙලා ඉන්නවා. ඉතින් අපිට දේව වචනයෙන් පින්වල දෙන්නේ අසල්වාසීන්ට ප්‍රේම කරන්න. අසල්වාසීන් දිනා ගන්න. සුභාරංචිය නිසා කැපවීම කරන්න. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපි ඇත්තටම දේව වචනයත් එක්ක මේ පවතින පසුබිමත් එක්ක අපි ජීවත් වෙන්නා වූ ලංකාව කියන බහුආගමික රටක්. ඒ නිසා විවිධ ආගමික අය අපිත් එක්ක ඇසුරු කරනවා. අපි රැකියාව කරන තැන විවිධ විශ්වාසයන් තියෙන අයත් එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඒ ස්ථානවල ඒ ස්වාමිවරුන් විවිධ ආගමික වතාවන් ඒ ස්ථානවල සිදු කරනවා. එවිට අපිටත් ඒවට සම්බන්ධ වෙන්නට සිද්ධ වෙනවා. අපි පාසල් යනකොට පාසලේදීත් මේ වගේ විවිධ ඒ ආගමානුකූල කාරණාවන් සිදු කරනවා. එවිට අපිටත් ඒවත් එක්ක සම්බන්ධ වෙන්නට සිද්ධ වෙන අවස්ථාවන් තිබෙනවා. අපේ පවුලේ අය ඉන්නවා. දැන් පෞගේ කාලේ අපි අවුරුදු සැමරුවා. ඉතින් ගොඩාක් අය හොඳට සමරන්න ඇති. නේද? විවිධ චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරුණු අවුරුද්දක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපේ සිංහල අවුරුද්දේ වැඩි ආభాෂයක් තියෙන්නේ ඉන්දියානු ආభాෂයත් එක්ක. ඉතින් ඒ චාරිත්‍ර වාරිත්‍ර වැඩි වශයෙන් ඒ සම්බන්ධ වෙනවා ජ්‍යොතිෂයත් එක්ක. ඔබ දන්නවනේ නේද? නැකත් නේද? දිසා බලන ආපු අය කීයක් ඉන්නවද දන්නේ නැහැ. දිසාව බලලා ගෙදරින් දොට්ට බෑපු අය පෞගේ කාලේ අර වැඩට යනකොට දිසාව බලලා යන්න ඕනේ. ඒ චාරිත්‍ර තියෙනවා නේද? ඉතින් මේ වගේ විවිධ දේවල් තියෙනවා. නැකතට අණුව ලිපපත්තු කරන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔබ පත්තු කරලා නැතුව ඇති කියලා. රයිට්. අපිට දෙවියන් වහන්සේ මවපු හැම වෙලාවකම තාමත් යහපත් විශ්යල් අනර්ගයි. ඉතින් මේ දේවල් මේ චාරිත්‍ර වාරිත්‍ර අය කරන් දැන් කිරි උතුරවනවා. කී දෙනෙක් කිරි උතුරලා තියෙනවද? අත උස්සන්න එපා. අවු වෙනව නැත්තම්. රයිට්. කිරි උතුර. දැන් ඇයි කිරි උතුරවන්නේ? ඔක්කොම වාසනාව හොයනවා. නැකත් ඇයි බලන්නේ? වාසනාව උරගා බලනවා. නේද? තම සමහර අය වාසනාව උරගා බලනවා වාසනා සම්පත අරගෙන. නේද? වාසනා සම්පතට සමහරට දවසකට 200 300 වියදම් කරන අය ඉන්නවා. සමහරට ජීවමාන දෙවියන් වහන්සේ විශ්වාස කරන අදහනවා කියලා රුපියල් 20ක් දෙන්නේ ටිකක් අදිමදි කරලා. හැබැයි වාසනාව උරගා බලන වාසනා සම්පත ගන්න නේද? ගොඩාක් කැපවීම කරන්න වියදම් කරන්න අපේ විශ්වාසය ඒ ලොතරයි කරේ අධිකව තියෙනවා මේ ජීවමාන දෙවියන් වහන්සේට වඩා. මම දන්නේ එහෙමයි මෙතන නැති වෙදී කියලා මම විශ්වාස කරනවා. ඉතින් කොහොම වුණත් මේ චාරිත්‍ර වාරිත්‍ර මේ ආගමික වත්පිළිවෙත් එක්ක කිතුණුවෙක් හැටියට ඔබේ මගේ ජීවිතේ ඒවත් එක කොහොමද ගනුදෙනු කරන්නේ? ඒවට අපි ඒවත් එක කොහොමද අපේ කිතුණු ජීවිතය අපි ගෙන යන්නේ? මෙන්න මේ කාරණාව ගැන යම් ආකාරයේ අවබෝධයක් ලබා ගැනීමට අපි උත්සාහ කරනවා. මේක ඉතා වැදගත්. අපිට වැදගත්. මොකද සමහර වෙලාවට අපි නොදුනුවත්වම දෙවියන් වහන්සේට විරුද්ධව අපට ලැබිච්ච අනර්ග ගැලවීම අපට මේ ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේගෙන් ලැබුණු අනර්ග ආශිර්වාදය දේව දරුකම අපි නැති කරගන්නවා සුළු කරගන්නවා. ඒ නිසා අපි මේ වචනය ගැන යම් අවබෝධයක් නැති කෙනෙක් නම් අපි දෙවියන් වහන්සේගේ වචනය ගැන තිබෙන දැනුම අඩුකම නිසා සමහර වෙලාවට අපි කරන දේවල් තියෙනවා නම් අපි ටිකක් උත්සාහ කරගනිමු මේ වෙලාවේදී යමක් අවබෝධ කරගන්න. මොකද මේ වගේ දෙයක් ගැන කතා කරන්න මේ වගේ පුංචි වෙලාවක් මදි. විනාඩි 20ක් 25කින් පැය භාගයකින් මේවා කතා කරන්න බෑ. මොකද මේ කාරණාවන් අපිට පැහැදිලිව අවබෝධ කරගන්න වැඩි වෙලාවක් යන දෙයක්.
ඒ නිසා වචනෙන් දෙකෙන් කිව්වොත් සමහරට ඔබට පැහැදිලි නැති වෙයි. නමුත් සරලව ඔබ මා දැනගත යුතු වැදගත් කාරණා කීපයකට ඔබේ මගේ අවධානය ගෙනියන්න කැමැති. නික්මයාම පොතේ අපි කියවන ලද දේව වචනයත් එක්ක යම් කාරණා අවබෝධ කරගන්න. බලන්න 20 වෙනි පරිච්ඡේදය කියවන ලද කොටසේ පළවෙනි ආඥාව දෙවියන් වහන්සේ මෝසෙස්ට තමන්ගේ සෙනගක් හැටියට ඊශ්‍රායල් වරුන්ව උන්වහන්සේගේ හරමුණ සඳහා නැත්නම් ඒ කානාන් දේශයේ සඳහා යන ගමනේදී ඔවුන් කොහොමද එකම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්න ඕනි කියලා යම්කිසි මූලික ආඥාවන් කීපයක් ලබා දෙනවා. නේද? ආඥාවන් ප්‍රධාන 10ක්. ඒව තමයි මූලික දේව සෙනගක් පැවැත්විය යුතු වැදගත්ම ආඥාවන්. ඒ නිසා අපි මතක තියාගන්න පරණ කිවිසුම කියන්නේ පරණ වෙච්ච පොතක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට එතුමාගේ හදවත මුල ඉඳන්ම එලිදරව් කරන්න පාවිච්චි කරපු දේවල්. ඒ නිසා මේවා කිසිවක් අපිට කිසිම ආකාරයෙන් ඉවත් කරන්න බෑ. ඒ නිසා මේ දසපනතේ දෙවියන් වහන්සේගේ සෙනගට පළමුව දෙන ආඥාව මෙන්න මේ ආකාරයි. බලන්න දසපනතේ පළවෙනි ආඥාව තුන්වෙනි පදේ කියනවා මා හැර අන් දෙවිවරු තට ඇතුව නොසිටව. දැන් මේවා අපි ඕන තරම් අහලා තියෙනවා. අපි කොච්චර ඇහුවත් ඒවැ තිබෙන අර්ථය ඒ වැදගත් කාරණාවන් සමහරවිට අපි දන්නේ නැහැ. අපි හිතනම වෙනත් ආගමකට අපි යන්නේ නැතුව ඉන්න ඕනි. නේද? වෙනත් දෙවිවරුන්ට දෙයනේ කියලා নমස්කාර කරන්නේ නැතුව ඉන්න ඕනි. අපි මේ විදිහට විවිධාකාරයෙන් අපි මේ ප්‍රධාන ආගමික කාරණාවන් දිහා බලනවා මිසක් සමහර වෙලාවට අපි නොදුනුවත්වම මේ එකම දෙවියන් වහන්සේට දිය යුතු নমස්කාරයනුදී අපි උන්වහන්සේ උදහසට අපි නුදුනුවත්වම ලක් වෙලා ඉන්නේ. දැන් මේ වචනේ තව ටිකක් පහළට යනකොට කියන කැපූ රූපයක් උඩ අහසේවත් පාත පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තිබෙන කිසිම දෙයකට සමානත්වයක් තට සාදා නොගනුව. ඊට নমස්කාර නොකරව. සේවය නොකරව. මක්නිසාද තාගේ දෙව් ස්වාමින් වහන්සේ වන මම අන්‍ය භක්තිය නොවිවසන්නා වූ මට වෛර වෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැනද දරුවන්ට ප්‍රතිඵල දෙන්නා වූ මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නා වුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නා වූ දෙවි කෙනෙක්. දැන් මේ බලන්න මේ වචනවල දෙවියන් වහන්සේ Tamanගේ සෙනගට දෙන ආඥාව ගැන උන්වහන්සේ කියනවා මා හැර අන් දෙවිවරු කට ඇතුව නොසිටුව. මේ මොකද්ද කියන්නේ? උන්වහන්සේ කෙරෙහි හැර වෙන දෙවිවරු කෙරෙහි විශ්වාසය තබන්න එපා. මෙන්න මේක තමයි උන්වහන්සේ ප්‍රධාන වශයෙන්ම මේ ස්ථානයේ කතා කරන්නේ. අන්‍ය දෙවිවරු කෙරෙහි විශ්වාසය අපිට ස්වාමින් වහන්සේ දිරේ කරන්න බෑ. හැබැයි අපි අද ප්‍රායෝගිකව ජීවත් වෙන්නා වූ මේ ලංකාවේ අපිට ලොකු අභියෝගයක් තිබෙනවා අන්‍ය විශ්වාසයන් එක්ක අන්‍ය දෙවිවරු සඳහා කරන්නා වූ චාරිත්‍ර වාරිත්‍රයන් සමග වත්පිළිවෙත් සමග අපිත් සම්බන්ධ වෙනවා. සමහර අපි දැනුවත්ව නොදැනුවත්ව. මොකද මේ මෙතන කතා කරන්නේ උන්වහන්සේට විතරක් নমස්කාර කරන එකේ අර්ථය තමයි භක්තිය. নমස්කාරය විශ්වාසය උන්වහන්සේට විතරක් දෙන්න කියලා භක්තිය. ඒ සමහරට අපිත් අන්‍ය දේව নমස්කාරය අන්‍යය සමග ඒ ආගමික වතාවත් වලට අපි භක්තිවන්තව එකතු වෙනවා. ඒ ආගමික වත් පිළිවෙත් වලට අපි යොමු වෙනවා. නේද? සමහරට මම කලින් කිව්වා වගේ සමහරට අපි නැකත් වලට වැඩ කරනකොට අපිත් ඒ නැකතට අනුගත වෙනවා. අපිත් ඒ නැකතදී අපිත් ඇස් දෙක වහගෙන ස්වාමීනි මේ හොඳ වෙලාවක් ඔබ වහන්සේ මේ අවුරුද්දේ දුන්නා අපිට. ඉතින් මේ හොඳ වෙලාවේදී අපිටත් උදව් කරන්න කියලා අපි යාඥා කළා තමයි වැඩ පටන් ගත්තේ කියලා අපිත් ඒ විදිහට කියනවා. කියන්නේ අපි එතනදීම අන්‍ය භක්තිය විශ්වාස කරගන්නවා. කියන්නේ අපි දැනගන්න මේ ගොඩක් වෙලාවට අපේ සිංහල අවුරුද්දේම වැඩිපුරම මේ චාරිත්‍ර වාරිත්‍ර ඔක්කොම එකතු වෙන්නේ ජ්‍යොතිෂයත් එක්ක. වෙලාව නැකත් නේද? නැකතට අර මම දෙදෙවිමිත් පාවිච්චි කරා මේ අර කතාවක් තියෙනවා මේ නැකතට වැඩ කරන රටවල් නැකතට වැඩ නොකරන රටවල් වලින් හිඟා කනවා කියලා. අහලා තියෙනවද? නේද? අපි නැකතට වැඩ කරලා නැකතට වැඩ පටන් ගන්නවා නැකතට අපි එක වැඩ කරනවා නේද? කිරි උතුරවනවා. දැන් මම අහද්දි කිව්වා කී දෙනෙක් කිරි උතුරවනවද කියලා. කිරි උතුරලා තියනවද කියලා. ඊවල වලින් පටන් ගන්න මම නෙමෙයි ඉතින් අර මගේ පුතා
බැඳලා ඉන්න එක්කෙනා කියනවා කිරි ඉතුරුවොත් හොඳයි කියලා. ඉතින් මම උතුරන්න ගියේ නෑ. එයා උතුරන්න කිව්වා. ඉතින් අපි ඉතින් එයාට කරගන්න කියලා ඉඩ දුන්නා. දැන් අපේ වැඩේට අපිත් සමහරලාට හිතනවා ඒක හොඳ දෙයක් නේ. මේ කිරි ඉතුරුවම අපිටත් උතුරලා යයි. නේද? සමහර අය මේ කිරි උතුරන්නේ වාසනාව විශ්වාස කරනවා. ඒ සමහර අය තමන්ගේ දෙවියන් වහන්සේ විශ්වාස කළ කිරි උතුරෝ නැහැ. මොකද අරගොල්ලොත් කරනවානේ. දැන් අපේ රටේ උදෙත් කිව්වම මේ උතුරපු කිරිවල ඇටියට කඩවල් වල ගෙවල් කඩවල් උතුරලා යන්න එපාද කියන්නේ. ලංකාවම උතුරලා යන්න ඕනේ මේ වෙනකොට හරියට. හැබැයි මොනවද උතුරලා තියෙන්නේ? අපිට මොනවද උතුරලා තියෙන්නේ? මොකද තිබිච්ච දේත් සමාල්ලාට නැහැ. මේ උතුරවලා කඩේ පටන් ගන්නවා. ගේ හදලා කිරි උතුරලා ගෙට යනවා. ගේ මාසයක් නෑ අවුරුද්දක් නෑ එක්ක පවුලක් නෑ. උතුරපු ඉතිරිල්ල. නේද? කඩවල වල උතුරනවා සතියක් මාසයක් යනකොට සමහරට කඩේ වාන. දැන් ඕනි තරම් මේ අත්දැකීම් මම හිතන්නේ මට විතර නෙමෙයි ඔබටත් මේ වගේ දේවල් අහන්න ලැබෙන්න ඇති. ඔබ දැකලා ඇති. මේ අපි කිතුරුවන් හැටියට මේ කරන දේවල් අපි දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන හැටියට මේවත් එක්ක අපි කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙන්න මෙතනයි වැදගත් වෙන්නේ. අපිත් එවැනි භක්තියට අපිත් එකතු වෙනවා නම් අපිත් එවැනි දේවල් විශ්වාස කළ අපේ ගෙදරත් ඒව කෙරේ බලාපොරොත්තුවක් ඇතුව අපි වැඩ කරනවා නම් මෙන්න දෙවියන් වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ හැර වෙනත් දේවල් කෙරේ භක්තියක් ඇති කරන අයට උන්වහන්සේ විරුද්ධව ඉන්නවා කියලා. උන්වහන්සේට උන් පිළිකුලක් කියලා. සමහර වෙලාවට අපි මේ මම සුදු නූල් බඳිනවට මම තරහ නැහැ. සමහර අය කැමැත්තෙන් විවිධ හේතු නිසා සුදු නූලක් ආසාවටම බැඳ ගන්නවා වෙන්න පුළුවන්. මම ඒව ගැන නෙමෙයි මම මේ කියන්නේ. සමහරට වෙනත් ආගමික වතාවත් එක්ක ඉතින් අර කියන්නේ මොකද්ද කියන්නේ? ඉතින් අපේ වැඩපොලේ වැඩ පටන් ගන්නකොට මේ පෞගේ කාලේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ මේ අවුරුද්දේ අලුත් අවුරුද්දේ වැඩ පටන් ගන්නකොට ඔක්කොටම නූල් බඳිනවා. ඉතින් මේ මටත් එහෙම අයින් වෙන්න බෑනේ. එතකොට මාව නිකන් කුන් කරයිනේ. එතකොට නිකන් මට නිකන් බොසා නිකන් මාව නිකන් එළියට දායිනේ. ඒ නිසා ඉතින් මමත් නූල බැඳගත්තා. කවුද මේ කියන්නේ? සමහර භක්තිවන්ත කිතුණුවා right. ඒ සමාලට නොදුනුවත් කමින් කරන අයත් ඉන්නවා වචනය ගැන දන්නේ නැතිකමට එහෙම කරන අයත් ඉන්න පුළුවන්. හැබැයි කිතුණුවන් හැටියට යේසුස් වහන්සේ කෙරේ අදාගත්තා වූ අපිට එහෙම දේවල් කරන්න පුළුවන්ද? මොකද මම ක්‍රිස්තුස් වහන්සේ කෙරේ අදාගත්ත කෙනෙක් කියන විශ්වාසය මට කියන්න බැරි නම් මේ ප්‍රශ්න තියෙන්නේ අන්‍ය ආගම් වල වැරද්දක් නෙමෙයි මේක. මම කියන්නේ මේ ඔබේ මගේ විශ්වාසය සම්බන්ධව දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන මිනිස්සුගේ ජීවිතේ තිබිය යුතු වැදගත් ඇදහිල්ලේ තීරණ පිළිබඳව මම මේ කතා කරන්නේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අපි කුමන තැන ගිටියත් මම ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියලා බය නැතුව කියන්නේ. අනේ බොහොමත්ම ස්තුතියි ඔයගලන්ගේ මේ චාරිත්‍ර ගැන. නමුත් අපි මේ අපේ ආගමේ අපේ විශ්වාසයට අපි කිතුණුවන් නිසා මේ චාරිත්‍ර අපි පවත්වන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙනුනේ යේසුස් වහන්සේ කෙරෙහි සැබෑ ඇදහිල්ලකින් නම් අන්නේ විදිහට අපිට හිත ගන්න. මොකද අපිට දෙවිවරු දෙන්නෙක් ඉන්න බෑ. අපිට එක දෙවියන් වහන්සේ. අපට වාසනාව තියෙන්නේ ආශිර්වාදය තියෙන්නේ එක්කෙනෙක්ගෙන්. ආමෙන් කියමුද? එක්කෙනයි අපිට ආශිර්වාද කරන්න අපිට වාසනාව ගේන්න ඉන්නේ. කවුද? යේසුස් වහන්සේ. අපි කාලයක් හිටියා වාසනාව නැතුව. වාසනාව ඉන්නද මෙතන කවුද? ඉතින් වාසනාව right? අපිට වාසනාව නැතුව ආශිර්වාදේ නැතුව බලාපොරොත්තුවක් නැතුව අපි කාලයක් හිටියා. හැබැයි යේසුස් වහන්සේ නැත්නම් අපගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනග උදෙසා උන්වහන්සේ එකම දෙවියන් වහන්සේ හැටියට අපේ ජීවිතයට ඒ ආශිර්වාදය ලබා ගන්න ක්‍රමයක් නැති වුණත් ඒ ක්‍රමය බවට පත් වෙන උන්වහන්සේ තමන්ගේ දේවත්වය අතරලා මනුෂ්‍යත්වය මේ පොළවේදී අප උදෙසා අරගෙන අපට අයිමුණු වාසනාව මේ තේරුණු විදිහට කියනවා නේද? ආශිර්වාදය නැත්නම් අපේ පාපය නිසා තිබිච්ච දඬුවමෙන් ගැලවීම මේ සියල්ලම උන්වහන්සේ මේ පොළවට ගෙනාවා. එතුමා අප උදෙසා ජීවිතේ පූජා කළා. ඒ නිසා උන්වහන්සේගේ පූජාව ඉදිරියේ අපිට මේ ලෝකයේ කිසිම වාසනාවක් කිසිම අන්‍ය ක්‍රියාවකින් චාරිත්‍ර වලින් වාරිත්‍ර වලින් අපට ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න. අද අපිට පුළුවන් වෙන්න ඕනේ අපි යේසුස් වහන්සේ කෙරේ විශ්වාස කරනවා සැබෑ කිතුණුවෙක් හැටියට අපි මේ ලෝකේ ජීවත් වෙන උනාට අපිට ලෝකයේ ආකාරයට සමාන වෙන්න බෑ. මේ වචනය කියනවා උන්වහන්සේගේ ආඥා පවත්වනවා නම් උන්වහන්සේට විතරක් නමස්කාර කරමින් උන්වහන්සේ කෙරේ පමණ භක්තිය ඇති කරමින් උන්වහන්සේට දිය යුතු නමස්කාරය අන්‍ය නමස්කාරයන් වලට නොයා උන්වහන්සේ උදෙසා අපිට තීරණ ගන්න පුළුවන් වුණොත් මේ පොළවේදී උන්වහන්සේගේ ආශිර්වාදයට අපි උරුමකාරයන් වෙන්න යනවා. ආමෙන්. ආමෙන්. අද ගොඩාක් වෙලාවට අපි උන්වහන්සේ උදෙසා හිටගන්නේ නැහැ. අපි සභාපවුලේ එක සහෝදරියගේ සාක්ෂියම උදේ බෙදාගත්තා. මගෙන් ඇහුවා පසුගිය සතියේ ඇවිල්ලා
ඇය වැඩ කරන ස්ථානයේ ඇයට මේ කටින වියන්න ඇයට තියෙනවා කියලා. රයිට්? ඒ කියන්නේ සිවුරු වියන්නේ. ඉතින් ඇය කරන රැකියාව. ඇය ඇවිල්ලා මගෙන් ඇහුවා මේක හරියද? වැරදිද? ඇය තීරණයක් කරන් තිබුණා මට ඒකට එන්න කියනවා මම තාවම ගියේ නෑ. මට ඒක කරන්න බෑනේ. මට දැන් මේ රැකියාවෙන් අයින් වෙන්න වෙනවා. ඉතින් ඇය ඇහුවා මම මොකද කරන්න කියලා. අර බෝම්බ අපිට වැටෙන්නේ හරි. මොකද දැන් මේ චන්දික කියන මම නම් කියන්නේ කොහමද? හරි කමක් නෑ. ඕවා කරා කියලා ප්‍රශ්නයක් නෑ. ඔයා රස්සාවනේ කරන්නේ. එහෙම කියන්නේ මම. හැබැයි දේ වචනයත් එක බලද්දි උන්වහන්සේට විතරක්ම සේවය කරන්න කියනකොට අපිට එතන යම්කිසි ආකාරයෙන් මම කියන්නේ මේවා අපි තව ගැඹුරින් බලන්න තියෙනවා. නමුත් ඇයගේ ඇදහිල්ල කොච්චරද කියනවනම් ඇය කියනවා ඒක නිසා මට යන්න බෑ. මම ඉතින් ඔයාගේ ඇදහිල්ලෙන් ඔයා තීරණය ගන්න. ඉතින් මට කියන්න උවමනා වෙලා තියෙන්නේ ඇය දෙවියන් වහන්සේ නිසා අන්‍ය නමස්කාරයේ සේවයකට ඇයගේ ඒ රැකියාව පවා නොකර සිටින්න ඇය තීරණය කළා තියෙනවා. ආමෙන් කියමු. දෙවියන් වහන්සේට ප්‍රශංසාව වේවා කියමු. ඇයි මේ මුදල් ධනෙ බලය තියෙන අය නෙමෙයි හරිද? බොහොම අමාරුවෙන් දවසේ වියදම හොයා ගන්නව අය. දවසේ වියදම හොයා ගන්නව අය. මේ ලොකු දේවල් කරන අය නෙමෙයි. මම මේ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනගකට අපිට පුළුවන් ද අපේ අනන්‍යතාවය, අපේ භක්තිය, අපේ සේවය දෙවියන් වහන්සේට විතරක් දෙන පිණිස අපේ ජීවිත ඉදිරියේ මේ සමාජයෙන් අපි ගැටෙනකොට ඒ දෙවියන් වහන්සේගේ පැත්තට අයිති ආකාරයට වැඩ කරන්න. උන්වහන්සේ ප්‍රිය උපදවන දේ කරන්න. අපිට නිර්භීතකමක් තියෙනවද මම කිතුණුවේ කැටියට මම දෙවියන් වහන්සේ ඉදිරියේ මට මේක කරන්න බෑ මට සමාව වෙන්න කියලා අපිට කියන්න තරම් අපේ ඇදහිල්ලේ ශක්තිය තියෙනවද? සමහරවිට අපේ පවුල්වලදී අපි සමහර දේවල් කරනවා අපිට තේරෙනවා මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. මේක දෙවියන් වහන්සේගේ නමස්කාරයට බාධාවක්. අපි දැනදැනත් සමහරවිට අපි මේ දේවල් වලට අවුල් වෙනවා. සමහරවිට අපි නොදන්නවා වගේ එකම දෙවියන් වහන්සේ කෙරේ තැබිය යුතු විශ්වාසය තවත් අය සමග විශ්වාසයෙන් අපි යනවා. ඒකයි මම මිට කලින් කියලා තියෙන දේවාල පස්සේ යනවා. දේවාලයේ ආශිර්වාද හොයාගෙන යනවා. හැබැයි අපි දෙවියන් වහන්සේට විශ්වාස කරනවා. එහෙම තමයි අපි ඇදහින්නේ. මේක කරන්න බෑ නියම සැබෑ කිතුණුවෙකුට. ඒ නිසා අපි මේවා කල්පනා මොකද දෙවියන් වහන්සේට මේක විශාල වේදනාවක්. වහන්සේකට විරුද්ධව නැගිටින කෙනෙක්. අපි තව ටිකක් මේක පැහැදිලි කරගන්න අපි ගියොත් අපි 1 කොරින්ති යවුම් පත්‍රය බැලුවොත් දැන් අපි සමාජයට අපිට ඕනි යම් රූපයක්. දැන් මේක චාරිත්‍ර වාරිත්‍රිකවම සමාජයට අපි නොදුනවත්වම අපි බයිබලයේ තියෙන දේ අමුවෙම උන්වහන්සේවම ඉස්සරහට අරගෙන අපි උන්වහන්සේගේ ආඥාව කඩ කරනවා. දැන් උන්වහන්සේගේ රූප නමස්කාර කරන්න එපා. දැන් පාවුල්තුමා කියනවා 1 කොරින්ති යවුම් පත්‍රය ඔබ 10 14 පෙරලා බැලුවොත් එතන පාවුල්තුමා කියනවා හරිම පැහැදිලි කෙනෙක්. එයින් මාගේ ප්‍රේමවන්තයනි රූප කෙරෙන් පලා යන්න පලා දුවපල්ලා. ඉතින් අයින් වෙන්න. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? දෙවියන් වහන්සේට හා සමාන දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙන දෙයක් වෙනත් දෙයකින් බලාපොරොත්තු වෙන්න එපා. ඒ දේවල් වලින් පලා යන්න. මේ සමහර වෙලාවට අපිට නිකන් යේසුස් වහන්සේ රූපයක් හරි නිකන් ගෙදර දැක්කේ නැත්නම් ලොකු වඩුවක් වගේ. අපි දන්නේ නැහැ ඒක. මම මේ කියන්නේ ඔබේ ගෙවල් වල දින ඔක්කොම ගල් වල දාන්න. ඒක ඔබ ස්වාමින් වහන්සේත් එක්ක ගන්න ඕනේ තියෙන. හැබැයි මම බයිබලයේ කියලා දෙන්න එපා. මම මේ සභාවේ මෙතන ඉන්නේ දේව වචනේ උගන්වන්න. ආමෙන්. දේව වචනේ උගන්වන්න. එනිසා අපි සමහර වෙලාවට අපි නොදුනුවත්වම සමහර වෙලාවට අපි ජීවමාන දෙවියන් වහන්සේ කෙරේ තිබිය යුතු භක්තිය නමස්කාරය අපි සමහරවට රූප වලට ගෙනියනවා. නේද? අපි දකින්නෝනේ සමහර මිනිස්සු යේසුස් වහන්සේව ඒ වගේ තවත් වෙන රූප වලට ඒගොල්ලෝම නොදුනුවත් වුණා. මොකද ඒගොල්ලෝ අනිත් අයගෙන් දැකපු දේවල්. ඒ කියන්නේ ලෝකයේ මිනිස්සුත් කරනවා අපිත් කරනවා. ඒ කියන්නේ මේක එකට එකතු වෙලා අපි මේක නිකන් සාධාරණීකරණය කරගෙන තියෙනවා. ඒගොල්ලෝ ඒකට කරාට අපි ඒකට නෙමෙයි කරන අපි කරන අපි දෙවියන් වහන්සේට. මේ විදිහට අපි සාධාරණීකරණය කරගෙන සමහර වෙලාවට දෙවියන් වහන්සේට පිළිකුල් වූ දේවල් අපි විසින් කරනවා. ඒ නිසා දේව වචනය කියන මේ වගේ දේවල් වලින් පැනලා යන්න. ඒ නිසා අපි නොදුනුවත්ව හෝ දෙවියන් වහන්සේ ප්‍රිය නැති සමහර වෙලාවට මේ වගේ රූප නමස්කාරයන් අපි විවිධ වෙනත් ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට එකතු වෙලා අපි වෙලාව බලාගෙන නැකත් බලාගෙන නේද? නැකත් බලන්නේ නැහැ නේ කවුරුවත්. හඳාන් බලාගෙන නේද? ඒක කියන්නේ නේද? හඳාන්නෙම ටිකක් බලන මම නෙමෙයි ඉතින් නන්දම්ම තමයි බලන්න කිව්වේ කියලා සමහරවිට. අපිත් නිකන් ඒක නිකන් විශ්වාස කරනවා. ඒ සමහර අයගේ වචන වලින් තේරෙනවා ඉතින් මේ සාත්‍රය බලන්න ගිය වෙලාවේ
මේ අපේ ලොකු අම්මටත් කියලා තියෙනවා අපි ගැන මේ අපි මේ කාලේ ඉන්නේ මේ අපිට මේ තියනවලු මොකද්ද කියන්නේ අර කියන්නේ මොනවද කියන්නේ අර කියන්නේ මේ නරක කාලයක් ඒකට තව වචනයක් කියනවා අපල කාලයක් තියෙනවා. එහෙම අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් එයා බලලා කියලා තියෙන ඒ නිසා මම මේ පුතාටත් කිව්වා වැඩි ඔය මේ එළියට එම යන්න එපා කියලා. මේ මොකද්ද මේ කරන්නේ? තමා ඒ අන්‍ය විශ්වාසය විශ්වාස කරනවා තමන්ව ගැලවුව මෞංකාර දෙවියන් වහන්සේ මුළු විශ්වයම මවල සියලු කාලයන් යහපත්යයි කියපු දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තබන්න නැතුව අන්‍ය විශ්වාසයන් වලට එකතු වෙලා ඒකත් වුණේ මේකත් වුණේ මොකද අපිට කොම් වෙන්නත් බෑනේ අපිට අනවශ්‍ය ප්‍රශ්න දාගන්නත් බෑනේ නේද දැන් ඉස්කෝලේ වල මේ යනකොට මේ අභියෝග තියෙනවා දැන් අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට නම් ලොකු අභියෝගයක් තිබුණා අපි බෞද්ධ පාසල් වලට ගිය නිසා සාමාන්‍ය පෙළ කරද්දී අපිට පිරිත් නූලක් බඳින්න ඕනේ. දැන් මං සමහර අය ගැහුවා බලපු විදිහට නම් සභාව දිහා බලනකොට කවුරුත් කිව්වේ නැහැ කියලා. ඉතින් ක්‍රිස්තියානි පාසල් වල මේක නැහැ. හැබැයි තද බෞද්ධ විශ්වාසයන් එක්ක යන ඉස්කෝලවල පාසල් වල විශේෂයෙන් මේ ඒ කාලේ නෝට පිරිත් කියලා පිරිත් නූලකින් බඳිනවා. බඳිනවද නැද්ද? මං හිතනවා ඒ අත්දැකීම් ඇති බෞද්ධ පාසල් වල දැන් අපි ඒගොල්ලන් එකනේ අපි අන්‍යාගම් කොයි වෙලාවක සුළු කරන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් ඒක සුදුසු නෑ. අපි ප්‍රේම කරන්න ඕනේ. යේසුස් වහන්සේ අපිට සතුරට අපි හැම ආගමකට හැම ජාතියකටම මේ මිනිස්යන්ට ප්‍රේම කරන්න ඕනේ. හැබැයි අපිට බෑ දෙවියන් වහන්සේ ඉදිරියේ තිබිය යුතු භක්තිය ඒ ඇදහිල්ල තවත් දෙයකින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මම මේක අදහස් කරේ අනිත් අන්‍යාගමකට ප්‍රේම කරන්න කියලා ඔබ ඒවත් පිළිවෙත් කරන්න නෙමෙයි. රයිට්? ඒවට ගියා දෙවියන් වහන්සේට දිය යුතු নমස්කාරයේ භක්තිය ඔබ කිසි දෙයකට දෙන්න බෑ කියන එක තමයි සුද්ධ බයිබලයේ පෙන්නලා දෙන්නේ. මම ඒකයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිටත් ඒ නූලක් බඳින්න හදුවා. ඉතින් මම නම් නූල බඳින්න දවසේ ගියේ නෑ. මොකද වෙන විකල්පයක් තිබුණේ නෑ. මොකද ගිහිල්ලා ඒවා ප්‍රතික්ෂේප කරන්න මොකද ඒ මොනොත් ලොකු බලපෑමක් ඇති වෙනවා. හැබැයි සමහර අය මේ ඒක ඒ වෙලාවේ තමයි බැඳගත්තේ කියලා සමහරට ඒගොල්ලෝ බැඳලා ඉතින් තාම තියෙනවා. සමහර අයට අමතක වෙනවා ගලවන්න. රයිට් අමතක වෙච්ච නිසා තමයි සමහරව තියෙනවා. ඒ වාසනාව ආශිර්වාද නෙමෙයි තියාගෙන ඉන්නේ. අමතක වෙයි. ඒ සමහරට බලන්න අපි දෙවියන් වහන්සේ කෙරෙහි තැබිය යුතු විශ්වාසය සමහරට අපි නොදුනුවත්වම අපි අවට ඉන්නේ සමග සැබෑ දෙවියන් වහන්සේ කෙරෙහි තැබිය යුතු විශ්වාසය අපි paludu කරගන්නවා. ඒක කියන්නේ අපි ඒක මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර වීම දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදි. දීතිය කතාව 12 වෙනි පරිච්ඡේදය 30 වෙනි පදයේ බැලුවොත් එතනත් ඉතා පැහැදිලි ලෙස දෙවියන් වහන්සේ යම්කිසි තරවටුවක් බලන්න තරවටුවක් කරන්න එතන. ඔබ පසුව කියවලා බලන්න. එතන කියනවා මේ ඔවුන් අනුව නුඹලා ඔවුන් අනුව යාමට අසු නොවන ඇටි. ඒ කියන්නේ මෝසෙස්ට දෙවියන් වහන්සේගේ වචනය දෙනවා ඔවුන් ඊටපු ආගමික පසුබිම් වලින් ඔවුන් ආවේ. මිස්රයේ විවිධ ආගමික අත්දැකීම් වලින් ඔවුන් ආපු අය. ඒ නිසා ඔවුන්ට ඒව ඇඟේ තිබුණා. දැන් සමහරට ඔබ යේසුස් වහන්සේ පිළිගා අරන් තියෙන්නේ අවුරුදු කීපයකට උඩදී. සමහරට ඔබ තල්ලු කරන පරණ විශ්වාසයන් වලට දන්නේම නැතුව තල්ලු කරනවා. ඇයිනවද? එතකොට අපි තේරුම් ගන්න දේ වචන කියන ඒ වගේ දේවල් වලට ඔබ අසු නොවන පිණිස ඔබ පසුව කියවලා බලන්න ඒවට සේවය නොකරන ලෙස ඒව ගැන බොහොම කල්පනාවෙන් විභාග කරමින් එවැනි දේවල් වලට ඔබේ ජීවිතේ ඉඩක් නොදෙන පිණිස කල්පනාවෙන් වැඩ කරන්න කියන තරවටුව දෙවියන් වහන්සේ දෙනවා උන්වහන්සේගේ සෙනඟට. එනිසා මේ එක් කාරණාවන් එක්ක අපි බලද්දී අපට පැහැදිලි වෙනවා දේව වචනය අපිට ඉතාමත් පැහැදිලිව පෙන්නනවා දෙවියන් වහන්සේට දිය යුතු තැන කිසිම ආකාරයකින් මොන ක්‍රමයකින්වත් ඒක චාරිත්‍රයක් වේවා වාරිත්‍රයක් වේවා සිරිත් වේවා විරිත් වේවා මොන ක්‍රමයකින්වත් එකම දෙවියන් වහන්සේ කෙරෙහි තබන්නා විශ්වාසය paludu නොකර ගන්නා පිණිස ඔබ මම වගකීමෙන් වැඩ කරන්න. මොකද ජේසුස් වහන්සේගේ කුරුස පූජාව ඔබේ මගේ ජීවිතේ සියලුම කාරණා සම්පූර්ණ කරන පිණිස සම්පූර්ණ කළ ඉවරයි. ආමෙන්. එනිසා පාවුල්තුමා මේකට තව ටිකක් අපිට පැහැදිලිව විග්‍රහ කරනවා මේ කාරණාවන් තව ටිකක් අපිට පැහැදිලි කරගන්න. ඔබ 10 වෙනි පරිච්ඡේදෙම පෙරලා ගත්තොත් 20 වෙනි පදයේ සිට 23 වෙනි පදේ දක්වා අවධානය දෙන්න. 1 කොරින්තියාවුන් පත්‍රයේ 10 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ නම් 23 වෙනි පදේ දක්වා මම කියවන්නම්. නමුත් මිත්‍යා දෘෂ්ටින් පූජා කරන දේ ඔවුන් පූජා කරන දෙවියන් වහන්සේට නොව යක්ෂයන්ටයි කියමි. නුඹලා යක්ෂයන් සමග සහභාගීව සිටිනවාට නොකැමැත්තෙමි.
නුඹලාට ස්වාමින් වහන්සේගේ කුසලානද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමින් වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන. නොත් අපි ස්වාමින් වහන්සේ උදාස් කරමුද අපි උන්වහන්සේට වඩා බලවත්ද සියලු දේ ගැන නිදහස තිබේ. නමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ. නමුත් සියල්ල වර්ධනය නොකෙරේ. මොකද්ද මේ කියන්නේ? අපිට බෑ දෙපැත්තට කකුල තියාගෙන යන්න. නේද? රවුල නම් රවුල, කැඳ නම් කැඳ. ඔය දෙකම බේර ගන්න එක ලේසි නෑ. සමහරු නම් කොමාරි ඔය රවුලයි කැඳයි දෙකම බේරගෙන කන අයත් ඉන්නවා. හැබැයි අපිට දේ වචනේ කියනවා. ඔයා රවුල පරිස්සම් කරගන්න ඕන කැඳ එක අතාරින්න. ඔයාට කැඳ බොන්න ඕනි නම් රවුල ටික කපා ගන්න වෙනවා. සමහර අපේ කිතුණු ජීවිතේ දෙවියන් වහන්සේ කෙරේ තිබිය යුතු භක්තිය උදෙසා සමහර දේවල් අත්හරින්න වෙන අවස්ථාවන් තියෙනවා. ස්වාමින් වහන්සේ උදෙසා හිටගන්නට ඔබට පුළුවන් වුණොත් එතුමාගේ වචනේ පොරොන්දුවේ ආශිර්වාද ඔබ කරා පැමිණෙන එක කාටවත් වළක්වන්න බෑ. නමුත් අද ගොඩාක් වෙලාවට අපි මේ ඔක්කොම ඇඟ බේරගෙන නේද? හිත බේරගෙන හැඟ බේරගෙන නේද? හැම දෙම බේරගෙන ෂේප් න්‍යායෙන් වැඩ කරන්න තමයි කිතුණුවාද ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ. අපේ වාසියට අපේ උවමනාවට නේද? අපි ආස කරන දේ ලබා ගන්න ওই චාරිත්‍ර වාරිත්‍ර විතර නෙමෙයි වෙන වෙන වැඩ අපි හරි ලස්සනට අපිට කරගන්න ඕනි වැඩේ මේ බයිබලේ ෂේප් කරවගෙන අපි අපිට ඕනි දේ කරගන්නවා. හැබැයි දෙවියන් වහන්සේ ආඥා පවත් දැන් අපි කියුවා 6 වෙනි පදේ වැළුවත් 20 වෙනි පරිච්ඡේද නික්මයාම උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්නට කැපවුණු අයට එතුමාගේ ආශිර්වාදය නවතින්න යන්නේ නැහැ. ඒක දරුවන්ට පවා ගලාගෙන යනවා. දරුවන්ට පවා ගලාගෙන යනවා. නමුත් අද බොහෝ කිතුණුවන්ට බැරි වෙලා තිබෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය රැක ගන්නට. ඒක පවත්වා ගන්න යන්න. අපිට ආශිර්වාදය නැති වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේ ආශිර්වාද නොකරපු නිසා නෙමෙයි. අපි සමහර වෙලාවට මේ ඔක්කොම අතක මිශ්‍ර වෙලා අපේ වාසියට දෙවියන් වහන්සේව පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා තමයි පාවුල් තුමා කියන්නේ මේ මේස දෙකක් පාවිච්චි කරන්න බෑ ඔබට. වාඩි වෙන්න කෑම කන්න. කෑම මේස දෙකක් තියෙන්න පුළුවන්ද ගෙදරක? කෑම මේස දෙකක් ගෙදර තියෙන්න පුළුවන්ද? කියන්නකෝ. තියෙන්න පුළුවන්ද? අපෝ පුළුවන්. අපේ ගෙදර සාලෙත් එකක් තියෙනවා අපිට වෙනම කෑම කාමර ඒක වෙනම කෑම මේසයක් හරි. ඊම දෙපාර තැන් දෙක කරන එක කන්න ඒක ප්‍රශ්නයක් නෑ. මම මේ කතා කරන ආත්මික කෑම මේස එකයි තියෙන්න පුළුවන්. අපිට සහභාගීකම දරන්න එක්කෙනා ඉන්නේ. ආමෙන් කියමුද? යේසුස් වහන්සේ. එතුමා තමයි අපි සම්බන්ධ සියලුම කාරණාවන් සම්පූර්ණ කරමින් අපට උන්වහන්සේ සමග සහභාගීකම දරන්නට එක මේසෙයි ඔබට මට පිළියෙල කරලා දුන්නේ. අරෙත් ගිහිල්ලා කාලා මේත් ගිහිල්ලා කාලා එන්න මංගාවට ටිකක් මමත් දෙන්නම්. ඔයාගේ මදි පාඩුව. යේසුස් වහන්සේ එහෙම කතා කරේ. එනවනම් එන්න මෙතනට එතනයි මෙතන දෙකක් බෑ. ඔයා එක්ක සීතලව ඉන්න, එහෙම නැත්නම් උෂ්ණව ඉන්න, නැත්නම් පයින් ගාලා එළියට දානවා. ඔය කෙටියම කියනවනම් ඕක තමයි උන්වහන්සේ ලෞකික සභාවට කිව්වේ. මගේ මතකයට ලෞකික සභාවට කිව්වේ. හරි? මේකයි ඔබේ මගේ ජීවිතේ වඩා වගකීමෙන් මේ කාරණාව ගැන සැලකිලිමත්ව අපි යන්න. මොකද මේවත් එක අපි හැම කෙනාම ගැටෙනවා. මේකයි මම කිව්වේ මේක සංවේදී කාරණාවක්. සමහරට ඔබව මාව ටිකක් දරා ගන්න අමාරු වෙයි. සමහරට මාව ටිකක් ඔබට කැමති නැති කෙනෙක් වෙයි. නමුත් මම ඔබට මේ වචනේ කියලා දෙන්නේ නැතුව ඔබ දෙවියන් වහන්සේ උදහසට ලක් වෙන කෙනෙක් බවට පත් කරනවට වඩා ඔබගේ දෝෂාරෝපණය මට ඊට වඩා යහපත්. මොකද උන්වහන්සේ ඔබේ ලේ ගැන මම ගණන් දෙන්නේ. මේ වචනේ දෙවියන් වහන්සේ හදවතේ තියෙන දේ ගැන මම ඔබට පෙන්වලා දෙන්නේ. යේසුස් වහන්සේ කිව්වා ස්වාමීවරු දෙදෙනෙකුට වැඩ කරන්න බෑ. එක පැත්තකින් යක්ෂයාට සහ දෙවියන් වහන්සේ. ඒක මුදලටත් සම්බන්ධ කරනවා. දැන් අපි තව ටිකක් මේක පැහැදිලි කරගන්න කිව්වොත් 2 කොරින්ති යමු පත්‍රයට යමු. 6 වෙනි පරිච්ඡේදය. මම ඒ කොටසෙන් අවසන් කරන්න. 2 කොරින්ති යමු පත්‍රය පෙළ ගන්න. 2 කොරින්ති යමු පත්‍රයේ 6 වෙනි පරිච්ඡේදයේ 14 සිට 17 දක්වා 14 සිට 17 දක්වා නොහැදිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙලා ධර්මිෂ්ඨකමෙන් අධර්මිෂ්ඨකමෙන් ඇති සහභාගීකම මොකද? නොත් අන්ධකාරයේ සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද? නොත් මහාදන කෙනෙකු සමග ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද? දේවතා රූප සමග
දෙවියන් වහන්සේගේ මාලිගාවට ඇති එකඟකම මොකක්ද? මක්නිසාද අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මාලිගාවය. ඔබ පාලට තව කියෝගෙන යන තවත් ගොඩාක් දේවල් ඔබට දැනගන්න පුළුවන්. මෙතනදී පාවුල්තුමා පෙන්වලා දෙනවා අපිට එක දෙවියන් වහන්සේ සමග එකම දෙවියන් වහන්සේ සමග යන්නට කැඳවු අය. අපි ආලෝකයේ සෙනගකට අපි එකම ආලෝකයේ තනන් වහන්සේ සමග ජීවත් වෙන පිණිස වෙන් කර තෝරාගත් සෙනග. එනිසා අපිට තියෙනවා යම්කිසි පොරබැදීමක් කරන්න මේ පාවුල්තුමා මේ අභියෝගය දෙන්නේ එදා සෙනග මේ දෙකම ෂේප් කරගෙන යන්න ගියා. සභාව ඇතුළෙත් ඉන්නවා දේවාලය ඇතුළෙත් ඉන්නවා. එදා කාලේට අනුව දෙකක් කරන්න බෑ. මෙතන කියන්නේ බෙලියල් සමග මේ බෙලියල් කියන්නේ සාතාන්ට අඳුන්වන නාමයක්. බෙලියල් ගැන තවත් අපිට දකින්න පුළුවන් මේ තවත් බයිබලීය අර්ථකථනයක් දෙනවා ඒලිගේ පුත්‍රයන් ගැනත් තව විදිහකින් කියන මේක ප්‍රයෝජන නැති මේ වචනේ අදහස ඉබ්‍රු වචනට අනුව. මේ ප්‍රයෝජන නැති මේක ඇත්තට මෙතෙන්දී එක පැත්තකින් සම්බන්ධ කරන්නේ සාතාන් සමග. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කාරණාවන් යක්ෂයාගේ කාරණාවන් එකට යන්න බෑ. දෙකම එකට යන්න බෑ. ඉතින් දවසක් එක දේවගතිවරයෙක් හරි පුදුම කතාවක් කිව්වා. ඉතින් මම මේක විනිශ්චය කරන්න යන්නේ නැහැ. නමුත් මගේ අදහසට අනුව මම මේක දකින්නේ වෙනත් විදියකට. මොකද මේ වගේ දේවල් අපි කතා කරන්න ගියොත් සමහරට දේව ධාර්මිකවත් සමහර අය විවිධ දේවල් කියයි. නමුත් මම කියන්නේ දේව වචනය. මොකද අපි ලෝකයේත් එක්ක ඉන්නකොට අපිට එයා ගෙදරත් එක්ක ඉන්නුනේ මෙයා ගෙදරත් එක්ක ඉන්න ඕනේ. අපි වැඩපොලේ අපි ඒකට නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. අපිට ඕනේ එකක් අපිට ඒක ගැටලුව නැහැ. නමුත් අපි භක්තිය දෙවියන් වහන්සේ නිසා අපි කළ යුතු දේ කිසිම හේතුවක් මත අපිට පාවා දෙන්න බෑ. කිසිම හේතුවක් මත. මොකද මට පුළුවන් වෙන්නේ මම කිතුණුවේ ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නිසා මට තවත් ආගමික කාරණාවකට සම්බන්ධ වෙන්න බෑ කියලා නිර්භීතව කියන්න පුළුවන්කම ඔබට මට තියෙන්න ඕනේ. ඒකයි මේ දෙකම එකට යන්න බෑ. ඒකයි මේ පැහැදිලිව දේව වචනේ අපිට පෙන්වලා දෙන්නේ. ඉතින් මම කියපු දේවගතිර දවසක් කිව්ව මේ විදිහට. මම දේවාලයකට ගියා. දේවාලේ මේ කෑම දුන්නා, පුංගල් දුන්නා. හුත්තට වාඩි වෙලා කාලා ආවා. ඉතින් මේ ගැන විවිධ අදහස් දෙන්න පුළුවන්. මොකද සමහර කෙනෙක් ඇදහිල්ලෙන් අපිට ඕනේ දෙයක් කන්න පුළුවන්. ඇදහිල්ලෙන් කන්න දෙන්නේ කන්න නැත්තම් කන්න දෙවියන් වහන්සේ දීලා තියෙද්දි දේවාලට ගිහිල්ලා මගේ ඇදහිල්ල තියෙනවා කියලා කාටද පෙන්වන්න හදන්නේ. ඉතින් එයා කියන්න උත්සාහ කරනවා එහෙම කන්න අපිට පුළුවන්. දැන් මෙතන කියන දේවතා රූප වලට පිළිවිලිත් එක අපිට තියෙන සම්බන්ධය මොකද්ද? හැබැයි අද දේව වචනයම සමහර කොටස් පාවිච්චි කරනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ගිහිල්ලා එතන ගිහිල්ලා වාඩි වෙලා අත් දෙක බැඳගෙන හිටියට කමන්නේ. එතකොට අපි අන්‍ය නමස්කාරයකට පංගුකාරයන් වෙනවා අපිම දන්නේ නැතුව. ඉතින් ඒකෙදි කියන්න උත්සාහ කරන අපි ඒව කෑවට පාපයක් නෑ කියලා. මම කියන්නේ මේක ඒ පාපයේද නැද්ද කියන එක නෙමෙයි. අපිට පුළුවන් ද දේව දරුවෙක් හැටියට දෙවියන් වහන්සේගේ ගෘහයේ සිටින අපිට පුළුවන් ද අන්‍ය ගෘහයකට ගිහිල්ලා නැත්නම් යක්ෂයාගේ සිංහාසනයට ගිහිල්ලා අපිට වාඩි වෙන්න පුළුවන්. මිනිස්සුන්ට කරදරයක් වුණාම උදව් කරන්න යන එක නෙමෙයි. මේ අදහස් කරන්නේ අපි ඒකට එකතු වෙනවා කියන අපි මේ මේසෙන් කනවා කියන්නේ අපිත් ඒකට සම්බන්ධ නැද්ද? ඉතින් මේවා ගැන කතා කරනකොට ගොඩාක් දේවල් කතා කරනවා. මේ කාලේ මදි මේවා තවත් අපිට විග්‍රහ කරන්න ඕනේ. මොකද මේක ඉගෙන ගන්න ඕනි දෙයක්. ඒ නිසා මේ උදෑසන මම ඔබට කතා කරන්නේ සමහරට ඔබත් මම දේව වචනේ නොදන්නා කමින් සමහර වෙලාවට ඔබේ මගේ ජීවිතේ සමහර අභියෝගවලදී දෙවියන් වහන්සේගේ පැත්ත ගන්නට බැරුව මේ තත්වයන් වලට මූණ දෙමින් සමහර වෙලාවට ගමන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි දේව වචනේ අපිට පැහැදිලිව පෙන්වලා දෙනවා අපිට දෙපැත්තට ඇදී යන්ට නෙවෙයි දෙවියන් වහන්සේ බොමාව කැඳෙන්නේ. අපිට එක පැත්තයි දෙවියන් වහන්සේ නම් දෙවියන් වහන්සේ නැත්තම් අන්‍ය දේ නම් අන්‍ය දේ. නිසා මේ උදෑසන ඔබේ මගේ ජීවිතේ යම් ආකාරයකට දැනුවත් හෝ නොදැනුවත්ව ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගවලින් ඈත් වෙලා අන්‍ය චාරිත්‍ර වාරිත්‍ර සමග දෙවියන් වහන්සේ කෙරෙහි තිබිය යුතු භක්තිය සේවය ඔබේ අතින් ගිලීලා තිබෙනවා නම් ඔබ ඒවට සම්බන්ධ වෙලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ එපා කියපු දේ ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිද්ධ වෙලා තිබෙනවා නම් කල්පනා කරලා බලන්න පසුතැවෙන්නට එවැනි දෙයක් ඔබ වැරදි දෙයක් ස්වාමින් වහන්සේ ඉදිරියේ කළ බව ඔබට හැඟෙනවා නම් ඒ දේ නැවත නිවැරදි කරගන්න උත්සාහ කරන්න. මොකද මේක මනුෂ්‍යයන්ගේ අදහසකින් නෙමෙයි. මේක ශුද්ධාත්මයන් වහන්සේ විසින්ම උගන්වන්න ඕනි දෙයක්. මොකද ශුද්ධාත්මයන් වහන්සේට අවශ්‍යයි නම් සමහර තැන්වලදී අපි නොහිතන තැන් වලට උන්වහන්සේ ගෙනියනවා. මොකද අපි ලෝකයේ හැම මිනිස්සුකටම ප්‍රේම කරන්න ඕනේ. මිනිස්යන් දිනා ගැනීම තමයි අපේ පළවෙනි අරමුණ. ඒ අරමුණ දෙසා පෞල්තුමාගෙන මම ශාපලද්දෙක් වෙන්නත් මම සූදානම්. ඒ කියන්නේ විනාශ වෙන ආත්මයක් දිනා ගන්නා පිණිස. නැතුව මගේ වාසියට මගේ පොකට් එකට මගේ කටට බඩට
වාසිය සඳහා නෙවෙයි. දේව රාජ්‍ය නිසා. ඒ නිසා ශුද්ධාත්මයන් වහන්සේ සමග මේ අභියෝග සමග ජීවත් වෙන්නා ඔබ මම මේ පොළවේ මේ සියලු තත්ත්වයන් එක්ක වැඩ කරන්නට උන්වහන්සේගේ කරුණාව ඉල්ලමු. මොකද මේ සඳහා ඉහළින් අපිට කරුණාව අවශ්‍යමයි. නැත්නම් මේවා ලේසි නෑ. මොකද අපිට පෞල් ભેද බින්න කරගන්න බෑ. යේසුස් වහන්සේ කිව්වා මම පෞලට උඹ හිතුව සමාදානෙ දෙන්න ආව කියලා. එහෙම යේසුස් වහන්සේ මොකද කිව්වේ? නුඹලා හිතන්නේ මං සමාදානෙ දෙන්න ආව කියලා. මොකද කියන්නේ? කඩුවක් දෙන්න ආව. මොකද මේ කියන්නේ? අපි අන්නේ නමස්කාරයෙන් හැරෙනකොට මේ ගැටීම් ඇති වෙනවා. ඒ නිසා අපිට ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යමයි. මෙවැනි තත්වයන් සියල්ල එක්ක දෙවියන් වහන්සේ අපට තුන් ආඥාවන් ඉටු කරගෙන දේවමයි මුදසා මේ පොළවේ ජීවත් වෙනවා. ආමෙන්. අපි නැගිට මේ වචනේද අපි කල්පනා කරමින් අපි දේව පාමුල අපි ඉන්න ස්ථානය ගැන මොකක් කල්පනා කරලා බලමු. ඉතින් මේ වචනය ගැන වැඩි යමක් ඉගෙන ගන්න ඕනේ නම් අපිට පුළුවන් තව ඉගෙන ගන්න. දෙවියන් වහන්සේ ඉල්ලන්නේ ඒ සඳහා කරුණාව සහ වචනය කියවන්න. ස්වාමින් වහන්සේ ආඥා ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි පමණ භක්තිවන්තව සේවය කරන්නා වූ සැබෑ කිතුණුවෙක් වෙන පිණිස මේ සමාජය අපට මේ ගැටෙන්න වෙලා තිබෙන විවිධ චාරිත්‍ර වාරිත්‍ර ආගමික වත්පිළිවෙත් මේ සියල්ල ඉදිරියේ ජීවමාන දෙවියන් වහන්සේට දී යුතු තැන පමණක් දෙන්නට අපි උත්සාහ කරමු. ඒ වගේම අපේ සහෝදරිය අසල්වාසී අපි තුවාල කරන්නේ නැතුව ඔවුන්ටද ප්‍රේම කරමින් ඔවුන්ටද ගෞරව කරමින් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව අපි සැබෑ අපිට ආශිර්වාදය ගෙනෙන එකම ජීවමාන යේසුස් වහන්සේ කෙරෙහිම විශ්වාස තබා ගමන් කරන්නට අපි දේව කරුණාව ඉල්ලලා යාඥා කරමු. අනේ මගේ බලවන්ත දෙවි පියාණනි ඔබගේ වචනයට ඔබගේ ආඥාවට කීකරුව මේ පවතින මේ ලෝකයේ සමග ඔබ මැව් මේ සෙනග සමග අපි ප්‍රේම කරන අපි අසල්වාසීන් සමග ලෝකවාසීන් සමග මේ සියලු අභියෝගමත් කාරණා සමග ඔබට ප්‍රිය උපදවන දේ කරන්නට ඔබ වහන්සේට සේවය කරන්න ඔබ කෙරේ විශ්වාසව සිටින්නත් අපට උදව් කරන්න. ඒ වගේම අපේ සාක්ෂිය ප්‍රේමය ලෝකයේ සමග මේ සියලු තත්වයන් වලදී බෙදා ගැනීමටත් ඔබගේ වචනයෙන් ආලෝකමත්ව ඔබගේ ආලෝකය ඇතුව මේ ලෝකෙට බලපෑමක් ඇති කරන්නට අපට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දේවාත්මයිකද පිළිස ශුද්ධාත්ම බලය මගපෙන් අප සභාපති සියල්ලන් සමග
ගෙනාවේ කියලා දන්නා සිල් කණ ආසම. මුලින්ම ආසම. සදාකාල පොලිසිය. ආමේන්.